ගෙවිගේ අතීතය පසුතැවෙන අයට නවතැනක්. ලබා නැති අනාගතය සැකකරන අයට බලාපොරොත්තුවක්. ලබා ඇති එහෙත් ගෙවා නැති පත්මන සුන්දරත්වය අගයන කොයි කාටත් ඉතා වටිනා නැවුම් මොහොතක්. එන්න නැකත්තුලාවට. අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නැකත්තුලා වැඩසටහනින් අපි වහගෙන ඉන්න හැම දිනාටම. මේ අද දවස විශේෂ දවසක්. මේ මාසයේ අවසාන දවස අපි හමුවන පෙබරවාරි මාසය කියන්නේ වික්‍රමාරච්චි වෙද මහත්මයා මේ අපිට මේ ටිකක් විතර කලබලකාරී මාසයක්. වැඩිපුර දවස් නැහැ, දවස් 28යි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉක්සෙල්ලම කියන සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක් මහත්තයා ඔබතුමාටත් මේ වැඩසටහන මේ වෙලාවේ අහන සියලුම දෙනාටත් කතරගමුදේ හාමුදුරුවන්ගෙත් කඩවරදේ හාමුදුරුවන්ගෙත් පිහිට ආරක්ෂාවෙන් සර්වපකාරයෙන්ම සාර්ථක වන දවසක් බවට අද දිනේ පත් වේවා. ඒ වගේම මේ අද දවසේ මේ ඒ ආරම්භය හරි ජව සම්පන්නව ඔබතුමා ගත්තේ. ඒකට හේතුව අපි ඉදිරියේදී සඳහන් කරමු. මම කියපු කාරණාව මේ පෙබරවාරි මාසයේ අවසාන සතිය මේ ගත වෙන්නේ. ඒ වගේම පෙබරවාරි මාසෙට මේ දවස් අඩුයිනේ. අපිට ගොඩක් මේ ප්ලෑන් කරන්න ඕනේ. දවස් 31ක් තියෙනවා, 30ක් තියෙනවා. දවස් අඩුවෙන් තියෙන නිසා ගොඩක් දෙනෙක්ගේ ජීවිත රටාවේ, ජීවන රටාවේ වෙනසක් තියෙනවා මේ මාසේ. සමහරෙක් කියනවා මේක මේ ජ්‍යොතිර්විද්‍යාවට අදාළ කාරණාවක් නෙමෙයි, මිනිසුන්ගේ දැනගැනීම උදෙසායි මම ඔබතුමාගෙන් අහන්නේ. සමහරෙක් කියනවා මේ පෙබරවාරි මාසේ මේ අපිට අසුබයි කියලා. ඒ කියන්නේ මේ දින අඩුවෙන් තියෙන නිසා වැඩ අඩුවෙන් කරන්න බෑ, වැඩ ගොඩක් කරන්න ඕන නිසා වෙන්න ඉතින් මං හිතන්නේ මෙහෙම මේ අසුබයි කියලා කියන්නේ. එහෙම අසුබතාවයක් තියෙනවද නවම් මාසේ? නෑ මහත්තයෝ, හැම මාසෙකම සුබයි. මොකද දවසකට පැය 24යි තියෙන්නේ. ඒ පැය 24 හරියට කළමනාකරණය කරගන්නව නම් කිසිම මාසයක්, කිසිම දවසක්, කිසිම වෙලාවක් අසුබ වෙන්නේ නැහැ. දවසට පැය 24යි කිව්ව තියෙන දවසට තියෙන පැය 24න් පැය 18ක් සේවය කරන කෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. ඔව් මහත්තයෝ. එතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් අද දවසේ අපි මැතිරියට කැඳවාගෙන ඇවිල්ලා ඉන්නවා. මේ නැකත් තුලාවෙන් මේ නැකත් පරීක්ෂා කරන්නවත් නැත්නම් හඳහන් පරීක්ෂා කරන්නවත් ඔබට මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන කියලා දෙන්නවත් නෙමෙයි, ඊටත් වඩා වැදගත් කාරණාවකට සුරංග මහත්මයා අයිබෝවන් සුබ උදෑසනක්. ඔව්, සුරංග මහත්මයාගේ රේඩියෝ පළවෙනි අත්දැකීම විදියට තමයි වී රේඩියෝ නැකත් තුලාව සමග මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ඉස්සෙල්ලම සුරංග මහත්තයා කවුද කියලා අපිට කියන්න ඔබතුමාම. මම දැන්ට ඉන්නේ ජපාන් ටෝකියෝ වල ඉන්නේ. දැන් මම ජපාන්ට ගිහිල්ලා අවුරුද්දක් පමණ වෙනවා. ඉතින් මම දැන්ට මම ස්ටුඩන්ට් කෙනෙක් විදියට සහ රැකිය අවස්ථාව උත් කරගෙන තමයි දැන් ජපාන් ඉන්නේ. ඉතින් මම මේ දවස්වල මම ජපානයේ සුමානට වගේ නිවාඩුව තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වුණා මම වික්‍රමාචි මහත්තයත් එක්ක කතා කරලා මේ වැඩසටහන අපට සම්බන්ධ වෙන්න. හොඳයි, මේ ලංකාවට ආවේ කවද්ද? ලංකාවට අද උදේ ආවේ. අද උදේ ඇවිල්ලා තාම මේ වික්‍රමාරච්චි මහත්මයා හමු වුණා. ගෙදරවත් යන්න දුව මං හිතන විදියට. ගෙදරට ගිහිල්ලා මං ආවේ. මම තාම නිදාගෙනක්වත් නැහැ. හොඳයි, මේ මාව හම්බුනේත් මහත්තයෝ මෙහෙට ආවම මේ කුමාරි මේ ඔබතුමා එන්න කළොත් ඇවිල්ලා මේ රේඩියෝට ඇවිල්ලා හිටියා. මම දැක්කෙත් මේ පොඩකට කලින් කොහොමුණත් මේ ලොකු වැඩකට අත ගහලා තියෙනවා අපේ සුරංග මහත්මයා. සුරංග මහත්මයා මේ විදේශගත වෙලා දැන් අවුරුද්දක් වෙනවා කියලා කිව්වා. එහෙමයි. දැන් මේ අවුරුද්ද තුලදී ඔබතුමා මේ මොනවද කරේ රැකියා අවස්ථාවන් විදියට? රැකියා අවස්ථාව විදිහට මගේ ප්‍රධානම දේ තියෙන්නේ මම ඉන්නේ ජපානයේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් විතර මම ඉන්නේ. ඒට අමතරව මම රැකියා අවස්ථා දෙකක් ඒ රටේ කරනවා. ඉතින් ඒ රටේ සාමාන්‍යයෙන් දැන් මගේ ප්‍රධානම දේ තමයි මේ ජපාන භාෂාව ඉගෙන ගැනීම, අධ්‍යාපනය ලැබීම. ඒට අමතරව ඉතින් මම මේ ජපාන භාෂා අධ්‍යාපනයේ පස්සෙම බලාපොරොත්තු වෙනවා එහි ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම. ඔව්. දැන් අර මම කියපු කතාව ඇත්තනේ වික්‍රමාජි වෙද මහත්මයා කිව්වා මේ පැය 24 ප්‍රමාණවත් ජීවිතයක් සාර්ථක කරගන්න ඔබතුමා පැය 18ක් පමණ මේ වැඩ කරනවා. අනිවාර්යයෙන්ම ඔව්. පැය 18ක් පමණ. ඔව්. වෙද මහත්මයා මේ කොහොමද මේ අපේ සුරංග මහත්මයා හමුුනේ? නෑ ඒක අපි යමු මේ මෙතුමාගෙන්. කොහොමද මේ ඒක ඉස්සරහට කතා කරන ඔබතුමා දැන් අපි මේ සම්බන්ධ කරගෙන ඉන්නේ ජ්‍යොතිෂ වැඩසටහනකට. ඔව්. ජ්‍යොතිෂ පිළිබඳව විශ්වාස කරනවද, හඳහන විශ්වාස කරනවද ඔබතුමා? ජ්‍යොතිෂ හඳහන ගැන මම 100% විශ්වාස කරනවා. මම ජපාන්ට යන්න කලින් මම මේ ශ්‍රී ලංකාවේ මම
බොහෝම මට තිබ ආර්ථික වශයෙන් සහ ආර්ථික සහ මානසික මට්ටම අතින් මම ගොඩාක්ම පහත් අති වැටුණු අවස්ථාවක්. ඒ අවස්ථාවේදී තමයි මට මුල්ම අවස්ථාව තමයි මට වික්‍රමජිත් මහත්තයා හම්බ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මගේ පුද්ගලික කාරණා සම්බන්ධයෙන් මම වික්‍රමජිත් මහත්තයාව ඒත් මම පොත්පත් දැනීම තමයි දකින්නේ. එතුමා දැකලා මම එතුමා කතා කරලා මේ මගේ පුද්ගලික කාරණා සම්බන්ධයෙන් මට හම්බෙන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී මගේ රැකිය අවස්ථාව පවා මගේ රැකිය අවස්ථාව නැතිලා තිබුණේ දේශපාලන හේතුන් මත. ඊට පස්සේ මම ගොඩක්ම ආදරය කරපු කෙනෙක් හිටියා. එයත් මට ඒ ලෙවේදී නැතිලා හිටියේ. කියන්නේ මගේ ජීවිත සම්පූර්ණයෙන්ම 100%ම ඩවුන් තත්ත්වයේ හිටියේ. ඊට පස්සේ එතුමා හම්බෙන්න කියලා මම කිව්වා මහත්තයා මගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එතුමා මොකක්ද කිව්වේ? එතුමා මොකද මං කිව්වොත් එහෙම මං ඒ කසද බඳ හිටපු ගෑන් ළමයා මට ඒ වෙලේදී නැති වෙලා තිබුණේ. හොඳයි සුරංග මහත්මයා. වෙද මහත්මයා මේ දැන් හැමදාම කියනවා හඳහන වෙනස් කරන්න පුළුවන් කියලා. අද උන් එක්කන් ඇවිල්ලා තියෙන සාක්ෂියක් හඳහන වෙනස් කරාද? සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන මහත්තයෝ. හඳහන නෙමෙයි ජීවිතේ වෙනස් කරලා තියෙන්නේ. ජීවිතේ වෙනස් කරා. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අද ඉන්නේ එදා මාගාවට ආපු එක්කෙනා නෙමෙයි. ඔව්. සුරංග මහත්මයා මේ කතාවක් කියලාගෙන ආව අතරමඟදී මම නතර කරා. ලංකාවේ ඉන්න කාලේ ජීවිතේ පාර වැරදුනාද? ඔව්. ජීවිතේ පාර වැරදි තැන තමයි මම පිළිසන හැමතැනම හෙව්වා. මට කිසි තැනක පිළිසනක් හම්බුනේ නැහැ. ඒත් මගේ සසරේ පෙර වාසනාවකට වගේ මට පොත්පත් දැන්වීමකදී මම දැක්කා මේ අපේ වික්‍රමජිත් මහත්තයාගේ පොත්පත් දැන්වීම. ඒක දාලා තමයි මම එතුමට කතා කළේ. එතුමා කතා කරලා ගියාන් පස්සේ මට එතුමා එන්න කියලා මට කිව්වා. ඊට පස්සේ එතුමාට මම කිව්වා මං ආපු කාරණා මොකද්ද කියලා. එතුමා ඊට පස්සේ කිව්වා ඔබතුමා ආපු කාරණාව එච්චර සුබ නැහැ. මේ කාරණාව කරන්න එපා. ඊට පස්සේ මට එතුමා තමයි කිව්වේ ජපාන්ට යන්න මාර්ගයක් හදලා දුන්නේ. නැතුව මේ වෙද මහත්මයා ළඟට යන්න කලින් මේ හීනකින්වත් හිතේ කොනකවත් කොහේ හරි තිබුණ ජපාන්ට යන්න ඕනේ කියලා. මට ජපානය යන්න මම ගොඩක් try කළා ඒ කාලේ වෙද්දිත්. හැබැයි මගේ ලංකාවේ රැකිය අවස්ථාව සහ මගේ ප්‍රේම සම්බන්ධී බිඳවැටීම තමයි මගේ ජීවිතයේ මොකද හැරවුම් ලක්ෂ්‍යය වුණේ. අදටත් මගේ ජපානයේ සහ අදට මගේ රැකියාව සහ මගේ ප්‍රේම සම්බන්ධී බිඳවැටුනේ නැත්තම් අදට මම ජපානය යන්නේ නැහැ. හොඳයි සුරංග මහත්මයා දැන් 0.7 328 350ට කෝල් කරලා කියයි දන්නේ බොහෝ දෙනෙක් මටත් ජපානය යන්න ඕනේ කියලා. ඔබතුමාට තමයි අවස්ථාව තියෙන්නේ. මෙහෙමයි මහත්තයෝ මම රට යවන්න හිටියේ නෑ මේ සුරංග මහත්තයා වැටිලා ආවට පස්සේ අපි කතා කරා හඳහන බැලුවා. ඒ දේවල් කරද්දී නැගිටීමේ හැකියාවක් තිබ්බා. දියුණුවක් තිබ්බා. ඒක ජීවිතය ඇත්තටම විනාශ කරගෙන ආපු කෙනෙක්ට නැගිටවන්න අවශ්‍ය ජ්‍යොතිෂ වේදිකකින් වෙන්න ඕන කාරණාව. ඒ නිසා එතුමාට කතා කරාම එතුමාගේ හිතේ තිබ්බ එකක් තමයි අවුරුදු ගානක් තිස්සේ ජපානය යන්න ඕනේ කිය හීනමම ඉඳලා තිනවා. උත්සාහත් කළා තිනවා කවුරුත් උදව් කරලා තිබෙන්නේ. ඊට පස්සේ මම කතරගම හාමුදුරුවන්ගෙත් කඩවර හාමුදුරුවන්ගෙත් ආශිර්වාදයෙන් පිළියම් කරා. හඳහන වෙනස් කරන්න. මොකද හඳහනේ ගැටලු තිබ්බා යන්න බැරි වෙන්න සහ කාලේ බාධාවල් නිසා. ඒට පිළියම් කිරීමත් එක්ක මම නෙමේ රට යවුවේ අදාළ උදව් දෙන්න පුළුවන් පුද්ගලයෝ සුරංග මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා ඒ උදව් කරලා රට යන්න හැකියාව වීසා එක පවා එහෙන් එන්න ඕන සමහර දේවල් එවලා ඒ රටට ගෙනිච්චා. ඊට පස්සේ ආපහු ආවා. ඇවිල්ලා ආපහු මාස 3කට පස්සේ නැවත ආවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ ඉතුරු මේවා ටික කළා සම්පූර්ණයෙන්ම දැන් ගිහිල්ලා ඉන්නවා. කෙනෙකුට හිතනවා ඇති මේ තවත් ව්‍යාපාරික අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා චරිතයක් අපි ගුවන් විදුලි මාධ්‍යෙන් ඔබට හඳුන්වා දෙනවා කියලා. මේ ඒකට උත්තරයක් දෙන්න තමයි දැන් මම සූදානම් වෙන්නේ. පැය කීයක් ජපානයේ ඉඳලා ලංකාවට එන්න ගත වෙනවද? සාමාන්‍යයෙන් ඩිරෙක්ට් ෆ්ලයිට් එකට යන පෑනම විනාඩි 50කින් එන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ට්‍රාන්සිට් එක 90 එනවා නම් පැය 15ක් වගේ වෙන්න පුළුවන්. පැය 15ක පමණ ගුවන් ගමනකින් පසුව තමයි ලංකාවට ආවේ ඊයේ රාත්‍රියේ 12ට පමණ. ඔව් ඊයේ 12 විතර. 12 කියන්නේ මම අද අලුයම 12මාරට ඇවිල්ලා තියෙන්නේ. පැය 2-3ක් ගෙදර හිටියා. ආවා. ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මොන වගේ තැනකද වික්‍රමාරච්චි මහත්මයා ඉන්නේ කියන දේ ඔබට වයන්ගෙන් තේරෙනවා ඇති. මොකද අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ බලන්නේ නැතුව වෙද මහත්මයා බලන්න ආවා. අනිවාර්යයෙන්ම. මොකද වික්‍රමජිත් මහත්තයා කියන්නේ මගේ ජීවිතයේ හැමතිස්සෙම කල්ටන මිත්‍රෙක්. මට
එතුමා හම්බීමක මම හිතන්නේ මගේ පෙර කුස කලමයක් කියලා. අද එතුමා කතරගමදී හමුතු ඇතුළු කඩවදී හමුදුන්ට කතරගමදී හමුතු කඩවදී හමුදුරු සහ වික්‍රමජ විදමාතන් නිසා තමයි අද මම ජපානයේ ඉන්නේ. දැන් ඔබතුමා හරි අපූර්වට කියනවා හරි වගේ හරි මේ හිතේ තියෙන සද්‍රාව හිතේ තියෙන භක්තිය මේ හැම දෙයක්ම කැටි කරලා කතරගම දෙවි හාමුදුරුවෝ සහ කඩවර දෙවි හාමුදුරුවෝ ගැන ප්‍රකාශනකුත් කරනවා. වෙද මහත්මයා කියපු දේවල් ඒ ආකාරයෙන්ම ඔබතුමා සිදු කරාද? අනිවාර්යෙන්ම ඔව්. මම පළමුවෙනි අවස්ථාවේ මිසරේ යද්දී මට වෙද මහත්තයා ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයක දාලා තිබ්බා වත් පිළිවෙත් මේකක්. ඒක කතරගමදී හාමුදුරුවන්ගේ වත් පිළිවෙත් සම්බන්ධ ඒ කියන්නේ ජීවිතයේ ඊළඟ වසර සාමය යහපත් කරගන්නේ කොහොමද කියලා. මම මුලින්ම අවස්ථාවේ විදේශගත වුණේ 3 මාසයකට තමයි විදේශගත වුණේ ඒක ජපානයට. ඊට පස්සේ දෙවෙනි වතාවේ මම ගිහිල්ලා ආවට පස්සේ මට ඊළඟ වතාවේ ජපානට යෑම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිලා තිබුණා. ඒක තිබුණු කාලෙ ප්‍රශ්න කරලා තිබ්බා. ඊට පස්සේ මම මෙතුමා හම්බෙනාට පස්සේ මම මෙතුමාට කිව්වා මහත්තයා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතුමා මට මොකද්ද කිව්වේ? කලබල වෙන්න එපා. ඔබතුමාට මම මේ වගේ වත් පිළිවෙත් ටිකක් දෙන්නම්. ඔබතුමා මේ වත් පිළිවෙත් ටික කරන්න කියලා කිව්වා. ඒ වත් පිළිවෙත් ටික සුමානයක් වගේ කාලයක් තමයි තිබේ. ඔක්කොම තිබි කතරමදී හමුදුන කියන වත් පිළිවෙත් ටික. මම මේ වත් පිළිවෙත් ටික මම මගේ වික්‍රමජ වේද මහත්තයාගේ මේ උපදෙස් අනුව මම දිගටම පිළිපැද්දා. ඒ පිළිපැදීමේ ප්‍රතිඵලයක් විදියට මට මෙච්චකල් නොලැබී තිබුණු බාධකේ දවස් 2-3ක් ඇතුළත මට කතරගමදී හාමුදුරුවෝ නිදහස් කළ දෙනවා. මම අදට උන්වහන්සේ පින් දෙනවා. කතරගමදී හාමුදුරුවෝ කඩවර හාමුදුරුවෝ ඇතුළු මේ මගේ කල්යාණ මිත්‍ර වික්‍රමජ වේද මහතා නිසා තමයි අද මම ජපානයේ ඉන්නේ. ඔබතුමාගේ වයස කීයද? අවුරුදු 37යි. අවුරුදු 37යි මේ වෙද මහත්මයා දැන්. මේ වැඩසටහන නැකත්වලා වැඩසටහන තරුණ තරුණියෝ බොහොම දෙනෙක් ශ්‍රවණය කරනවා. මේ ජීවිතය කඩා වැටුණු ජීවිතයක්. තමන්ගේ රැකියාව අහිමි වෙනවා. තමන් පනසේ ආදරය කරපු ප්‍රේමවන්තිය අහිමි වෙනවා. තමන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. අවස්ථා තුනකදීම ජීවිතයේ බිඳ වැටීම් සිදු වුණු තරුණයෙක්. මේ තරුණයාගේ මේ ප්‍රකාශයත් එක්ක ඔබතුමාට වර්තමානයේ අපිව අහගෙන ඉන්න තරුණ තරුණියන්ට දෙන්න පුළුවන් උපදේශය කුමක්ද? මහත්තයෝ ජීවිතේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී රැකියාව නැතිවීම තුල හෝ එහෙම නැත්නම් වෙනත් දෙයක් නිසා කසාද බැඳපු තරුණ තරුණිය විතර නෙමෙයි වයසක අය වුණත් ජීවිතේ කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි අපි හරියාකාරව හඳහන බැලුවොත් හරියාකාරව පිළියම් කරොත් ජීවිතය වෙනස් කරගන්න අපිට පුළුවන්. ජීවිතය වෙනස් කරන පාර විතරයි මට කියන්න පුළුවන්. ඒක වෙනස් කර ගැනීම තියෙන්නේ ඔබේ අතේ. දැන් සුරග මහත්මයා වෙද මහත්මයා කියපු ජීවිතය වෙනස් කර ගැනීමේ පාරට අදාළ පිළියම් ටික කොච්චර කාලයක් කරාද? මට මුල් අවස්ථාවේදී කතරගමදී හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් කරන පිළියම් ටික මට එතුමා සුමානයක් දුන්න පිළියමක් කරන්න. ඒ සමාවෙන්න මේ මුලින්ම කරේ අර දෙසැම්බර් මාසයේ කරන වැඩපිළිවෙලද මෙතුමා කරේ? ඔව් මහත්තයෝ. ඒ කියන්නේ මේ අවුරුද්ද නෙමේ කලින් අවුරුද්දේ 2015 දෙසැම්බර් මාස තමයි මේ මුල්ම වැඩපිළිවෙල කරේ. ඔව්. ඔව්. මොකද ඒ පිළියම් ටික මම 100% මේ මගේ වික්‍රමජ වේද මහත්තයාගේ උපදෙස් අනුව 100% හරියට කළා. මොකද ඒ හරියට කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මට මේ දෙවෙනි වතාව ජපාන් යෑමේ තිබු බාධකේ දවස් 2ක සුළු කාලයක් ඇතුළත කතරගමදී හාමුදුරුවෝ මට නිරාකරණය කළ දෙනවා. ඒ නිසා තමයි අදටත් මම ජපානයේ ඉන්නේ. මොකද මම අදටත් උන්වහන්සේට ඒ අවස්ථාවේ තමයි මම උන්වහන්සේට මම පොරොන්දුවක් කරනවා මට මේ ගමන යන්න අවස්ථාව ලබා දුන්නොත් මම ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ කතරගමදී හාමුදුරුවෝ ඇතුළු කඩවදී හාමුදුරුවෝ පින් පිණිස මම මේ දේ කරනවා කියලා මම උන්වහන්සේට පොරොන්දුවක් කරනවා. මම ඒ උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන තමයි මම මේ සුමානකට ජපාන ලංකාවට ආවේ. මම ඒක නිසා තමයි ඔබතුමාගේ වැඩසටහනට පව සම්බන්ධ වුණේ. මේ ගැන මේ රටටම කියන්න. දැන් මේ පුද සත්කාර කරනවද? පුද පූජාවන් තාමත් කරනවද? ඒ ආකාරයෙන්ම ප්‍රතිපත්තිගරුකව ඔබතුමා ඉන්නේ? දැන් මම ඉන්න රට අනුව නම් මට දැන්ට කතරගමදී හාමුදුරුවෝ පුද සත්කාර කිරීමේ අවස්ථාවක් මට නැහැ. මොකද ජපානයේ කියන්නේ සම්පූර්ණ බෞද්ධ රටක් නෙමෙයි. මොකද මටම ඒක නිසා මම දැන්ට උන්වහන්සේ වෙනුවෙන් හැමදාම සිහිපත් කළා. මම උන්වහන්සේ මේ පින් දෙනවා. ඒ හැරෙන්න මට දැන් රටේ මේක කරන්න බෑ. හැබැයි ඒ වුණාට මගේ ජීවිතේ හැමදාම මම හිතන දෙයක් තමයි මම හැමදේම කරන්න පටන් ගන්න කලිනුත් මම කතරගමදී හාමුදුරුවෝ කඩවදී හාමුදුරුවෝ සිහි කළා උන්වහන්සේලා පින් දීලා තමයි මම හැමදේම වැඩ පටන් ගන්නෙ. හරි. වෙද මහත්මයා දැන් එතුමා විදේශ රටක ඉන්නේ. කතරගම දෙවි
හාමුදුරන්ගේ සහ කඩවරදේවි හාමුදුරන්ගේ දේවාල ඒ රටවල් වල නැහැ. නමුත් මේ කියන කාරණාවත් එක්ක එය සාර්ථකයිද යම්කිසි වැඩක් ආරම්භ කරන්න කලින් ඔවුන් සිහි කරලා ඔවුන්ට පින් දීලා එහෙම වැඩ කටයුතු කිරීම සාර්ථකයිද? මෙහෙමයි මහත්තයෝ. පුද පූජාවල් කරනවා කියන එක අපි සමාජ මතයේ තියෙන පුද පූජාවල් කිව්ව ගමන් පූජාවට්ටියක් අරගෙන දෙවියන්ගේ දේවාල ඉස්සරහ හිටගන්න එක. ඒක නෙමෙයි පුද පූජාවල් කියන්නේ. අපි කරන හොඳ දේවල් වල පින් උන්වහන්සේලාට අනුමෝදන් කරලා උන්වහන්සේලාගේ ආශිර්වාද ගැනීම හිතින් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්. මේ දේ තමයි දෙවියන්ගේ ආශිර්වාද ගැනීම. එය තමයි නියම පුද පූජාව. මේ දේ ලෝකේ කොහේ හිටියත් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්කමක් තියෙන දෙයක්, කළ යුතු දෙයක්. ඒ දේ කරොත් උන්වහන්සේගේ බැල්ම ඇල්ම අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා. සුරංග මහත්මයා මේ ලංකාවේ ඉන්න කාලේ කතරගම දේවාලෙට මෙම මේ ගිහිලා තියෙනවද? එහෙමයි. මම කතරගම හාමුදුරුවෝ තමයි මගේ මොකද ඉෂ්ටදේව වහන්සේ කතරගම හාමුදුරුවෝ ඇතුළු කඩදී හාමුදුරුවෝ මම 1997 නම් තමයි කතරගම හාමුදුරුවෝ මම උන්වහන්සේට පින්පත අනුමෝදන් කරලා තියෙන්නේ. ඉතින් මම කතරගම දේවාලයට නම් ගොඩක් වරකම් ගිහිලා තියෙනවා. වෙද මහත්තයා අපුරු කතාවක් කියමු. දැන් 97 ඉඳන් දෙවියන් වහන්සේ සමග වැඩ කටයුතු කරනවා. නමුත් කොහෙදිවත් පිළියමක් ලැබෙන්නේ හේතුව ඇයි? දෙවියන් වහන්සේ නෙමෙයි මහත්තයෝ, කතරගම දෙවියන්. දෙවියන් වහන්සේ කිව්වොත් වෙන අදහසක් එන්නේ. පිළිවෙත් කරාට ඒ දේ කර්මය කියන දෙයක් තියෙනවනේ මහත්තයෝ. ඕනම මිනිසෙගේ කර්මයක් තියෙනවා. මේ කර්මය තියෙනකොට දෙවියන්ට හරියාකාරව ඒ පිහිට වෙන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා කතරගම හාමුදුරුවෝ පිහිට වෙන්න අවශ්‍ය කරන පාර පෙන්නනවා. ඒ පාර පෙන්වීම තුළින් ඒ දේ හරියාකාරව කරගත්තොත් කර්මය නැති වුණොත් දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ සීමාව කොහොම හරි අපි ගත කරන්නම වෙනවා. නෑ, සීමාව වෙනස් කරන්න පුළුවන් මහත්තයෝ. ඒ සීමාව වෙනස් කරන්න නම් අර හඳහනේ තියෙන කර්මය හරියාකාරව දැනගෙන එයට නිවැරදි පිළියම් කළ යුතුයි. මේක යන්ත්‍ර මන්ත්‍ර වෙන්න පුළුවන්, බෝධි පූජා වෙන්න පුළුවන්, කොහෙන් හරි කර්මය පළදීම කර්මය හරියාකාරව දැනගෙන එය වෙනස් කළ යුතුයි. එය වෙනස් කිරීම තුළ දෙවියන්ගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ පිහිට අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද කර්මයක් තියෙනකොට උදාහරණයක් විදිහට ගන්න ඔබ මිනිහක් මරලා තිනවා නම් ඔබ හිරේ යන්න නියමිතයි. දෙවියන්ට බෑ දෙවියන් පූජාවට්ටි අරගෙන දෙවියෝ ගාවට ගිහිල්ලා ඉවර දෙවියන්ගෙන් ඉල්ලුවට කවදාවත් දෙවියෝ හිරේ යන එක නවත්තයිද? නෑ. හැබැයි ඔබ හිරේ ගිහිල්ලා ආවට පස්සේ දෙවියන්ගෙන් යමක් කිල්ලුවොත් මේ දේ දෙයියෝ දෙයි. මොකද හේතුව අර පව ඔබ ගෙවලා ඉවර නිසා. අන්නේ පව නැති වෙන්න සහ පව වළක්වා ගැනීමට තමයි අපි හඳහන බල්ල පිළියම් කරන්න ඕනේ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ මහත්තයෝ. මොකද හේතුව දැන් අපි මිනිහ මරන්නේ නැතුව හිටියා නම් අපි හිරේ යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ මිනිහ මැරෙන හේතු මැරෙන්නේ කර්මයක් නිසානේ. ඒ කර්මය වළක්වා ගත්තොත්, ඒ කර්මය වෙනස් කරොත් අපිට පුළුවන් ජීවිතය ජය ගන්න. නමුත් මෙහෙම කාරණාවක් දැන් මට තේරෙනවා. දැන් ඔබතුමා කියනවා අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. ඔබේ පැත්තෙන් කරන්න ඕනේ වැඩපිළිවෙලක් තියෙනවා වගේම අදාළ පාර්ශවයේ, ඒ කියන්නේ මෙතුමා නම් මෙතුමාගේ පාර්ශවයෙන් කරන්න ඕනේ වැඩ කිහිපයක් තියෙනෝනේ. ඒ ටිකත් හරියටම වෙන්න ඕනේ නේද? 100%ක් හරියටම වෙන්න ඕනේ මහත්තයෝ. හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියමු දියුණුවට යන්ත්‍රයක් දානවා කියලා. දියුණුවට යන්ත්‍රයක් දැම්මට පස්සේ ඒ යන්ත්‍රය දාගෙන ඉවරලා අපි බුදිය ගත්තොත් එහෙම ගෙදරට ගේ ඇතුළට වෙලා කවදාවත් දියුණු වෙන්නේ නැහැ. උත්සාහය උනන්දුව කැපීම අධිෂ්ඨානයේ ධෛර්යය මිනිස්යාගේ තියෙන්න ඕනේ. ඒ ධෛර්යය උත්සාහය කැපීම අධිෂ්ඨානයත් එක්ක වාසනාව කියන එක එක්කහුව වෙන්න ඕනේ. වාසනාව එක්කහුව වෙන්නේ කර්මය නැති වුණාම. ඒක නිසා කර්මය නැති කරගන්න අපි පිළියම් කළ යුතුයි. උදේ 8යි විනාඩි 20යි වෙලාව. ඔබතුමා මට කාලයක් ලබා දුන්නා. උදේ 8යි විනාඩි 20ට තමයි මේක ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන ටොනි ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කරන්න ඕන කියලා. කතරගම දෙව් අරණ Facebook පිටුවේ මේ මොහොතේ ෂෙයා වුණා ඔබතුමාගේ පණිවිඩය. ඒ තමයි කතරගම සහ කඩවර දෙවියන් වහන්සේලාට පින් පිණිස දැයේ දරුවන්ට පිදෙන මිනිසත්කමේ අත්වැල. මෙයයි අපේ තේමා පාඨය. හරියටම වෙලාවට කලාවට වැඩේ වුණා. ඔබතුමාට ඉදිරියේදී මොකද්ද කරන්න කියලා කියන්න පුළුවන්. ඔබතුමාට පින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබතුමා මේ දක්වන සහයෝගයට VFM එකටත් මම ස්තුති කරනවා. මොකද සුරංග මහත්තයා ලංකාවට ආවෙත් විශේෂයෙන්ම මේ දේටත් එක්ක 1,000,000ක විතර වියදමක් දරලා රැකියාව දවස් ගාණක් නවත්තලා ආවේ මේ දේ වෙනුවෙන්. අපි කරන්න බලාපොරොත්තු වෙනවා මට VFM එකත් සහයෝගයක් දක්වනවා. ලොකු උදව්වක්, ලොකු සහයෝගයක් දක්වනවා මේක කරගෙන යන්න වචනෙන් සහ අද මේ අවස්ථාව දීමත් වටිනවා. අපි කරන්න හදන්නේ මහත්තයෝ. හෝමාගම
මහරගම කොට්ටාව සහ ඒ අවට ඉන්න අඩු ආදායම්ලාභී දරුවන් 500කට අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුමක් රුපියල් 1000ක වවුචරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දරුවට විතර ඇඳුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රුපියල් 1000ක වවුචරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ළමයි 500කට එක ළමයට රුපියල් 1000ක වවුචරේ ගානේ. ඒ වගේම මේ ප්‍රදේශවල ඉන්න අඩු ආදායම්ලාභී ළමයින්ට අයදුම් කරන්න පුළුවන් මට මේ අයදුම් පත්‍රය අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ පන්සලේ හාමුදුරුවන්ගේ ලිපියක් අඩු ආදායම් බව සනාථ වෙන ලිපියක් ප්‍රදේශයේ පන්සලේ හාමුදුරුවන්ගේ ලිපියක් උපැන්න සහතිකයේ පිටපතක් දෙමව්පියන්ගේ ජාතික හැඳුම්පතේ පිටපතක් සහ අඩු ආදායම්ලාභී බවට විස්තරයක් සනාථ වෙච්ච ලිපිය හාමුදුරුවන්ගේ නැත්නම් ගාමසේවකින් හරි සමග මාහත ලැබෙන්න සලස්වන්න ඕනේ මාර්තු මාසේ 18ට පෙර. මේ ළමයි සියලු දෙනාටම අප්‍රේල් මාසේ අවුරුද්දට කලින් 11 වෙනිදාට කලින් සමාන මාර්තු මාසේ 13ට 13 සමාවෙන්න මහත්තයෝ 13 වෙනිදා අවසාන දිනේ 13 වෙනිදාට කලින් එවන්න ඕනේ. ඒ සියලු දෙනාගේම තෝරාගත් ඇත්තටම අඩු ආදායම්ලාභී බව සනාථ වෙන දරුවන්ට අලුත් ඇඳුම් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කතරගම දේ හාමුදුරුවන්ගේ සහ කඩොර දේ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් සහ උන්වහන්සේලාගේ අනුදැනුම මත උන්වහන්සේලාට පින්පිනිසයි මේ දේ කරන්නේ. මේකට ප්‍රධාන වශයෙන්ම සුරංග මහත්තයා දායක වෙනවා. ඒ වගේම ඔබටත් දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ පිළිබඳව විස්තර සියල්ලක්ම මම අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙනවා. මේ දේ කරන්නේ සිංහල දරුවන් වෙනුවෙන් සියලුම අඩු ආදායම්ලාභී දරුවන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්කමක් තියෙනවා. සුරංග මහත්මයා ඇයි මෙහෙම කාරණාවකට හිත යොමු වුනේ? මම කලින් කිව්වා වගේ මට එක බෑතුව එකපාර ජපාන ගිහලා ආවට පස්සේ රීනිවත ජපානට යම් වෙන ප්‍රශ්නයක් ඇති වුණා. මම කතරෝදිය හැමන වත් පිළිවෙත් එක මගේ කල්යාණ මිත්‍ර වික්‍රම ජයදේව මහත්තයාට පින් සිද්ධ වෙන එකට පස්සේ මම උන්වහන්සේට පොරොන්දුවක් එනවා. එදා මට මේ යන්න අවස්ථාව ලබා දුන්නොත් එහෙම මම ඔබ වහන්සේ වෙනුවෙන් සිංහල බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම ජපානයේ ඉන්න තාක්කල් මේ ළමට උදව් කරන කියලා මම පොරොන්දුවක් දීලා තිනවා. ඒ පොරොන්දු ඉෂ්ට කිරීමක් වශයෙන් තමයි අපි මේ වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. දැයි දරුවන්ට පෙදෙන මිනිසත්කමේ අත්වැල එයයි තේමා පාඨය වුවේ මේ. ඔබතුමා මට කියපු කාරණාවක් තමයි බොහෝ දෙනෙක් කියනවා ඇයි මේ කොළඹ ප්‍රදේශයේ දරුවන්ට මේ අලුත් ඇඳුම් සඳහා මිතරම් මුදලක් වියදම් කරන්නේ කොළඹින් පිට කෙනෙකුට ලබා දෙන්න පුළුවන්නේ. මහත්තයෝ අපි හිතන විදිහට වැඩිය ලොකු දෙයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි උදාහරණයකට ගන්නකො කොළඹ නගරේ පර්චස් 7ක මිනිස්සෙක් ජීවත් වෙන්නේ. මේ එන්න පර්චස් ගානේ ඒ සමහරක් ළමයින්ට ගමේ ළමයින්ට කන්න නැතුනොත් එම කොස් ගෙඩියක් කඩාගෙන කන්න කොස් තියෙනවා. අල්ලපු ගෙදරින්ට ගිහිල්ලා ඉවරලා ඉල්ලගෙන කන්න පුළුවන් කමක් තියෙනවා. නැන්දේ මාමි කියලා ඉවරලා ඉල්ලගෙන. මේ කොළඹ සමාජයේ ඒ දේ නැහැ. හදිසියකට බඩගින්නක් වුණොත් එහෙම සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා කොළඹ ඉන්න ළමයි වේල දෙක බඩගින්න ඉන්නවා. මොකද මේ කොළඹ ඉන්න අයට පඩියක් විතරයි තියෙන්නේ. මාසෙකට නියම වෙච්ච ගාණක් විතරයි තියෙන්නේ. ඒ ගාණෙන් කරන්න පුළුවන් වියදම් සීමාවකුත් තියෙනවා. මේ සීමාවත් එක්ක දැන් කොළඹ කෙනෙක්ට අනිත් කාරණාව වෙනත් රාජකාරී කරන්න කියන්නේ ගමේ මිනිස්සෙක්ට කැත්තේ උදැල්ල වැඩක් කරලා ගොවිතැනක් තව මොන හරි වගා කරගෙන හම්බ කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි කොළඹ අයට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අයට ඒ දේ නැහැ. ඉතින් මේ දරුවන්ට මම දැකපු දෙයක් මේ මෑත කාලේදී ඒ දරුවන්ට යම් අඩුපාඩුකම් තියෙනවා ආර්ථික වශයෙන්. ඒ ආර්ථික අඩුපාඩුකම් නිසා දරුවන්ට නෙමෙයි දෙමව්පියන්ට තියෙන ඒ දෙමව්පියන්ගේ අඩුපාඩුකම් නිසා ඒ පවුල් වල අලුත් අවුරුද්ද සමරද්දී යම් අඩුපාඩුකම් විශේෂයෙන්ම අලුත් අවුරුද්ද සැමරුවට අලුත් ඇඳුම් අරන් දෙන්න අපහසු දෙමව්පියෝ ඉන්නවා. ගොඩක් වෙලාවට ණය වෙන්න සිද්ධ වෙනවා දරුවන්ට අලුත් ඇඳුම් අරන් දෙන්න. මට අවශ්‍ය මෙන්න මේ දේ වළක්වන්න. ඒකට සුරංග මහත්තයාගෙන් උදව්වක් දායකත්වයක් ලැබෙනවා විශාල. ඒ වගේම උන්වහන්සේ ගෝ පොරොන්දුවක් එතුමා කිව්වා කතරගම හාමුදුරුවන්ට පොරොන්දුවක් වුණා කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි. මොකද මහත්තයෝ දෙවියන්ට යම් කිසි පොරොන්දුවක් වුණොත් දෙවියෝ යම් කිසි දෙයක්
කරොත් ඒ පොරොන්දුව හැකියික්මනින් ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් හරියාකාරව ඉෂ්ට කරොත් ලැබීම දෙගුණයක් වෙනවා. ඒකටත් අත්දැකීම් සුරංග මහත්තයා ගාව තියෙනවා. මොකද මීට පෙර පොත් බෙදා හැරීමත් අපි පොත් දුන්නා අඩුවාදම් ලැබි දරුවන්ට දෙසැම්බර් මාසේ. ඒකටත් එතුමාගේ උදව්ව මට ලැබුණා. ඒ පොත් ලබා දීම වෙනකොට එතුමා හිටපු තත්ත්වය සහ මොකද පොරොන්දුව පළවෙනි වතාවට එතුමා ඉෂ්ට කරන්නේ එදා වෙනකොට එතුමා හිටපු තත්ත්වය සහ අද මෙතනට එනකොට ඉන්න තත්ත්වය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසට හේතුව මම හැමතිස්සෙම කියන එකක් තමයි අපි දෙවියන්ට පොරොන්දුවක් වුණොත් ඒ දේ ඉක්මනින්ම අපේ කාරණා විශ්තු වුණාට පස්සේ හැකි ඉක්මනින් අපි ඒ දේ කරන්න ඕනේ. ඒ දේ කරොත් ඊටත් වඩා වැඩි දෙයක් උන්වහන්සේලා අපිට දෙනවා. සුරංග මහත්මයා මේ දේවල් කරලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රියත්වයද? නෑ, කිසිම ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට අපි මේ වැඩ කර අපිට ඕනේ අපි වැඩ කරන ටීම් එකකද වැඩ කරන්නේ. අපිට ඕනේ සිංහල බෞද්ධ දරුවන් වෙනුවෙන් අපිට පුළුවන් උපරිම දේ කරලා කතරමදී හමුදුව ඇතුළු කඩදී හමුදුවන්ට පින්න අනුමෝදන් කරන්න අපේ එකම බලාපොරොත්තු. කාරණාවක් දැන් ඔබතුමා හරි අපූර්වට මේ කතා කරනවා ප්‍රථම වතාවට වුණත්. ඔබතුමා මෙතනට එවන්නේ වික්‍රමාරච්චි වෙද මහත්මයා උගන්වලාද? අන්නේ නෑ, කිසිසේත්ම නෑ. මම ලංකාවට සුමානයක වගේ බලාපොරොත්තු තිබ්බ ලංකා නිවාඩුවකට එන්න. ඒත් මමයි එතුමගේ ඇවිේ අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. මට පුළුවන් ද එක දවසට හරි මේක සම්බන්ධ වෙන්න කියලා. මට එතුමා කිව්වා VFM එකේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ ඔබතුමාගෙන් අවසර අරගෙන පොඩ්ඩක් බලන්නම් එහෙම එන්න පුළුවන්ද කියලා. දැන් මුලින්ම මම එතුමාගේ රික්වෙස්ට් කළේ මට එන්න අවස්ථාවක් හැකියාවක් තියෙද කියලා. ඊට පස්සේ එතුමා කිව්වා හරි ඔබතුමා ලංකාවේ මේ එනවනම් පොඩ්ඩක් එන ඔබතුමා මේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කිව්වා. නැතුව ඒ මාත්‍යම් මට කිසිසේත්ම මේකක් කෙල්ලලා නැහැ. මේකට මට මේ ඉන්න කියලා කිව්වා. එහෙම තමයි කාරණාව වෙලා තියෙන්නේ. වෙද මහත්මයා ඉතින් මේ කතා බහ කරගෙන යෑමේදී අපි තවත් වැඩක් තියෙනවා. ඒ තමයි අපේ ජන්මපත්‍ර පරීක්ෂාවත් එයත් සිදු කරන්නට ඕනේ. අද දවසේ කිරීමේ බලාපොරොත්තුවක් නැද්ද? අද මහත්තයෝ මේ මොකද සානිකානෝනා මේවා කරෙත් නැහැ, එව්වෙත් නැහැ. මොකද මේ වැඩසටහන තියෙන නිසා කාලය මදි වෙයි කියලා ජන්මපත්‍ර ගැන කතා කරොත් එහෙම අපේ සාකච්ඡාවට හානියක් වෙයි කියලා එතුමිය කිව්වා අද අපි ජන්මපත්‍ර කතා නොකරමු කියලා. ඉතින් මට ලැබුණේ නැහැ අද කතා කරන්න. ඒකෙන්ම තේරෙනවා දැන් මේ ගොඩක් දේ කියන කතාව දැන් මේ අපි මේ ජන්මපත්‍ර කතා බහ කරමින් මේ පරීක්ෂාවක දැන් මම මේ මොහොත වෙනකොටත් අරන් හිටියේ නෑ. අපේ සම්බන්ධකාරකතුමියත් මට ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරේ නෑ කොහොමුණත්. මේ අද දවසේ ජන්මපත්‍ර පරීක්ෂාව සිදු කරන්නේ මේ කතා බහ තමයි ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙන. නමුත් ඒකේ මට හොඳයක් තියෙනවා. හැමෝටම දැනෙනවා මේක මේ දැන් ඔබතුමා සුරංග මහත්තයා කිව්වා මම උගන්නලාද මේ එව්වේ කියලා. දැන් තේරෙනවා ඇති මම අඩුම ගානේ ඔබතුමාලත් එක්කවත් කතා කරන්නේ නැහැ කියලා මේ වැඩසටහනට එනකල් මොකද වෙන්නේ කියලා ඉවරලා. නමුත් මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපේ හිතවතුන්ගෙන් යොමු කරන ලද කතා කරන්නට. සුරංග මහත්මයා අපි විරාමයකට යන්නත් ඕනි. ජීවිතයට ආදරය කරන්න නැගතුලාව